සුබ දවසක් වේවා සියලු දෙනාටම යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම ආයුර්වේද පංචකර්ම චිකිත්සක අම්ලින්දික මොන්සේකා. මම ඊයේ දවසේ මගේ වීඩියෝ එකකින් පැහැදිලි කරා ආයුර්වේද පිළිබඳ මම කෙටි හැඳින්වීමකින් සරලව පැහැදිලි කරලා දෙනවා කියලා. අපි මුලින් බලමු ආයුර්වේද කියන්නේ මොකක්ද කියලා. ආයුර්වේදය සහ ආයුර්වේද පංචකර්ම ආයුර්වේද වෙල්නස් ට්‍රීට්මන්ට් අතර වෙනස මම කෙටියෙන් එකිනෙක පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම මම ආයුර්වේදය කියන එකේ තේරුම පොඩ්ඩක් මම හැමෝටම කියලා දෙන්නම්. අපේ මූලික સિદ્ધාන්තය තමයි ආයුර්වේදය හැදලා තිබෙන්නේ සෝභා ධර්මයත් එක්ක. සෝභා ධර්මයත් මේ ගහකොළ සතාසීපාව ඒ සමග තමයි ආයුර්වේදය හැදලා තියෙන්නේ. අපි සියලු දෙනා දන්න කාරණා තමයි ආයුර්වේද බෙහෙත් කියන්නේ සාමාන්‍ය ගස්වල කොළ වලින් අතු වලින් ඒ වගේම දියර වර්ග හදලා ඔයිල් වර්ග හදලා ඒ වගේම ඇඟේ ආලේප කරලා ඒ වගේ දේවල් තමයි සාමාන්‍ය දෙයක් සියලු දෙනාම දන්නේ. ඒ කියන්නේ ආයුර්වේදය යන ආයුෂ පිළිබඳ විද්‍යාව. ආයුධන පිළිබඳ දන විද්‍යාව. ඒක තමයි ආයුර්වේදයේ සරලවම පැහැදිලි කරනවා නම් ආයුෂ පිළිබඳ තමයි ආයුර්වේදය කියන්නේ. සෝභා ධර්මයත් එක තමයි ආයුර්වේදය වැඳලා තියෙන්නේ. පෙරණ බෙහෙත් වට්ටෝරු පාරම්පරික වේදකම, ඒ වගේ කැඩු වේදකම, ඒ වගේ සෝභා ධර්මයත් එක බැඳිච්ච දෙයක් තමයි. ඊට ඈත අතීතේ ඉඳන්ම සෝභා ධර්මයත් එක බැඳිච්ච එකක් තමයි ආයුර්වේදය කියන්නේ. මම ආයුර්වේදය ගැන ඉදිරියට මම පැහැදිලි කරලා දෙන්නම්. ආයුර්වේදයේ බෙහෙත් කොහොමද පාවිච්චි කරන්නේ, ආයුර්වේදයේ ප්‍රතිකර්ම මොනවාද, කර්ම මොනවාද, මේ දේවල් මම කෙටියෙන් වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙන්නම්. අද මම කෙටියෙන් සඳහන් කරන්නම් ආයුර්වේද පංචකර්ම ගැන. ආයුර්වේද පංචකර්ම කියන්නේ ආයුෂ පිළිබඳව කරන ප්‍රතිකර්මයක්. ඒ වගේම ආයුර්වේද පංචකර්ම යනු පංච ඉන්ද්‍රියන් පහට කරන ප්‍රතිකර්මයක්. පංච ඉන්ද්‍රියන් පහ මම කෙටියෙන් සඳහන් කරොත් දේහ, මෝහ, නස්ය, වස්ති, විරේක. සරලව කියනවා දේහ කියන්නේ අපේ ශරීරය. මෝහ මනස සහ ඔළුව කියලා කියනවා. ඔළුව ඇතුලේ තියෙන මනස අපි හිතන්නේ මනසෙන්. දේහ මෝහ. එතකොට නස්ය කියන්නේ සාමාන්‍යයෙන් නහයෙන් කරන කර්මයක් සීම සම්බන්ධව. එතකොට අපේ බිනස් සම්බන්ධව, ඒකට පපුවේසීම සම්බන්ධව නහයට ඔබ සමහර වීඩියෝස් වල දැකලා ඇති ප්‍රතිකර්ම කරනවා. අර ඩ්‍රොප්ස් දෙක තුනක් දාන ඔයිල් වර්ග ඒ අවශ්‍ය විදිහට ડોක්ටර්ලා ඒ විදිහට ප්‍රතිකර්ම කළා තමයි ඒ නස්ය ට්‍රීට්මන්ට් එක කරන්නේ. ඊට පස්සේ බලමු දේහ මෝහ නස්ය වස්ති. සාමාන්‍ය ඔයගොල්ලෝ වස්ති වර්ග බොහොමයක් තියෙනවා. වස්ති ඔයගොල්ලෝ අහලා ඇති වස්ති කරනවා කියලා තියෙනවා. ඒක සාමාන්‍ය බුද්ධ මාර්ගයෙන් ඇතුල් කරන ඔයිල් වර්ග එහෙම ඇතුල් කළා වේදනානාශක සමනය කළා. මදේ තියෙන පිත ගතිය ආරම්භ දාලා ඒ වගේ දෙයක් තමයි වස්ති කියන්නේ. වස්තිය කරලා සාමාන්‍යයෙන් අපි විද මහතෙක් ඊට පස්සේ විරේකයක් කරනවා. විරේක කරන එකත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා ඇති. ඉතින් ඒක කරාම ඒ විරේකේ කරාම සීලම තුන්දොස් වලට තමයි මේ ආයුර්වේද පංචකර්මයේ තියෙනවා. වාත පිත කබ කියලා තුන්දොස්. දැන් හුඟක් ඔයගොල්ලෝ දන්නේ නැති ওই නාඩි අල්ලනවා, නාඩි සුවේ දන්නවා. වේද මහතුරු අපේ ඉපැන්නේ වේද මහතුරු ඉන්නවා මෙහෙම නාඩි අල්ලනවා. වාත පිත කප. ඒක ඒ තුන්දොස් වලට සියලු දෙනාම අපිත් ඉගෙන ගන්න තියෙනවා. ඒ නාඩි දැන් අපි මේ ඇඟිලි දෙනවා. වාත පිත කප. මේ තුන තමයි නාඩි සුවේද වලට අල්ලන්නේ. අපිට මේ උගන්වලා තියෙනවා වාත වලට, පිත වලට, කප වලට සාමාන්‍යයෙන් හැදෙන ලෙඩ වර්ග කෙනාගේ ශරීරයේ හැටි හැමේ පැහැ මේ දේවල් අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් එහෙම තමයි නාඩි අල්ලලා බලන්නේ. මොකද ඉපන්නේ පාරම්පරික අපේ වේද මහත්තුරු. ඒ නාඩි පංචකර්ම වේද මහත්තුරු. ගන්න නාඩි සුවේද කරලා තමයි ඉලසාත්තරේ ඉල වේදකම් කරන්නේ. අමත් ඒ සම්බන්ධ වෙන්න තියෙන නාඩි බලන්න. ඒ ආහාරය තමයි මම තුනක් වෙලාවට මේ ඉල සම්බන්ධව සත්කාර කරන්නේ. ඒ වගේ සත්කාර කළා තමයි හුඟක් අය සුවය ලබන්නේ. ඉතින් මම මේ පැහැදිලි කරේ ආයුර්වේද පංචකර්ම ගැන. ආයුර්වේද පංචකර්මයේ
කර්ම පහක් කරනවා. දේහ මොහ නැස්සේ වස්ති විරේක. ඒ වගේම තුන්දොස් වලට තමයි බෙහෙත් කරන්නේ. ඒකෙන් වාත පිත්ත කප කියන එක තමයි නාඩි අල්ලලා සීලම සර්වාංග බෙහෙත් කරන්නේ. ඒකෙන් මං අදට කෙටියෙන් හඳුන්වන්නම්. ඒකෙන් කර්ම දෙකක් තියෙනවා. එකක් කර්ම, අනිත් එක ප්‍රතිකර්ම. ඒ ප්‍රතිකර්මයි කර්මයි කියන්නේ දෙකක්. කියන්නේ කර්ම කියන්නේ ඇතුලෙන් බෙහෙත් කරන ඒවා. ඇතුලෙන් සාමාන්‍යයෙන් ඔයිල් වර්ග, කාක වර්ග, ගුලි වර්ග, මේ දේවල් කරන ඒවා තමයි කරන බෙහෙත් වලට තමයි කර්ම කියන්නේ. ප්‍රතිකර්ම කියන්නේ ශරීරයෙන් උඩ කියන අභ්‍යංග ශරීරයෙන් උඩ එකට කෙටියෙන් හැඳින්වුවොත් සාමාන්‍යයෙන් ශීරෝදාර වල ගන්නවද තෙල් වක් කරන එකක් තියෙනවා. ඒකට කටි වස්ති කියලා තියෙනවා, ජානු වස්ති කියලා තියෙනවා, නාභි වස්ති කියලා තියෙනවා, හුඟක් වස්තු වල හෘද වස්ති තියෙනවා. හුඟක් දේවල් තියෙනවා මේ ආයුධ පංචකර්මයේ කරන ප්‍රතිකර්ම. ඒ වගේම කර්ම. ඒක තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ටීවී වල දැකලා ඇති හුඟක් තැන් වල ස්ටීම් බාත්, නාඩි සුවේද හේදෙන වාෂ්ප සුවේද අල්ලනවා. තැවිලි පොට්ටනේ වර්ග ඉලා දේවල් තියෙනවා. ඉතින් ඒකෙන් එකක් තමයි ඒතර සාමාන්‍යයෙන් ඔයිල් සම්බාහනයක් කරන එක. අපි හඳුන්වන ප්‍රතිකර්මයක් කියලා. ශරීරය ඇතුලෙන් කරන එකක් තමයි සාමාන්‍ය වස්තියක්, විරේකයක්, නැස්සේ කර්මයක්. මේ ශරීරය ඇතුලෙන් කරන එක. ඒක තමයි ක්‍රම දෙකකට තියෙන්නේ කර්ම ප්‍රතිකර්ම කියලා. උඩින් ශරීරයේ අභ්‍යන්තරයෙන් කරන එකයි උඩින් කරන එකයි. අදට මම මේ එපමණයි පැහැදිලි කරන්නේ. මේ ඊට මම පැහැදිලි කරලා දෙන්නම්. ඒකෙන් ප්‍රතිකර්ම මොනවාද, කර්ම මොනවාද? ඒ කර්ම අතරින් තමයි ඔය වෙල්නස් ට්‍රීට්මන්ට් කියලා සාමාන්‍යයෙන් හුඟක් අය කරන්නේ. ස්පෝටින්, මැසේජ් තෙරපි, ඒ වගේම ෆුඩ් ට්‍රීට්මන්ට්, හෙඩ් පේස්, ෆුල් බොඩි ට්‍රීට්මන්ට්. ඒ දේවල් අයි තියෙන සාමාන්‍යයෙන් ආයුර්වේදයේ වෙල්නස් එක කියන්නේ පිටින් කරන අපි අතුලින් කරන්නේ කර්මනේ. ප්‍රතිකර්ම පිටින් කරන ප්‍රතිකර්මයක තමයි ආයුර්වේද වෙල්නස් ට්‍රීට්මන්ට් අයි තියෙන්නේ. මම හෙට වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම් ඔයගලන්ට වෙල්නස් ට්‍රීට්මන්ට් ගැන එකින් එක. මම දිගටම වීඩියෝස් ටිකක් කරනවා. ඒ කරන්නේ ඔයගලන්ට ආයුර්වේදය ගැන නිසි දැනුමක් ලබා දෙන්න. ඊට පස්සේ ප්‍රෙෂර් පොයින්ට් සම්බන්ධව ඔයගලත් එක්ක කතා කරනවා. නිල සම්බන්ධ ප්‍රෙෂර් පොයින්ට් කියන්නේ නිල සම්බන්ධව ඇඟේ තියෙන නිල ගාන කොහොමද පිහිටීම, ඒ සම්බන්ධව බෙහෙත් කරන්නේ කොහොමද, ඒ සම්බන්ධව තෙරපීම් කරන්නේ කොහොමද කියලා මම එකිනෙක වීඩියෝස් වලින් ඔයගලන්ට කතා කරන්නම්. ඉතින් මම හිතුවා මේ විනාඩි 2-3 ඇතුළත ඔයගොල්ලෝ ආයුර්වේදය ගැන පැහැදීමක් දක්වන කට්ටිය ඉදිරියට ට්‍රීට්මන්ට් ගන්න බලාපොරොත්තු වෙන කට්ටිය පොඩ්ඩක් තේරුම් ගන්න නැති පැහැදිලි කිරීමක් වෙන්නේ නැති කියලා මම හිතනවා. උගාට විදිහට මම ටිකක් පැහැදිලි කරා. තවත් ඉදිරියට මගේ වීඩියෝස් වලින් මම උගා පැහැදිලි කරනවා ආයුර්වේදය ගැන. ඒකට ඔයගලන්ට වීඩියෝස් වලින් උගාක් නිසි දැනුමක් අරගෙන මේ ට්‍රීට්මන්ට් කොහොමද කරන්නේ, මේ දේවල් කොහොමද වෙන්නේ කියලා හොඳ දැනීමක් ලබාගෙන ආයුර්වේදය ගැන නිසි දැනීමක් ලබා ගන්න පුළුවන්. ඒක මම ඔයගලන්ට ආරාධනා කරන්නේ අපේ මේ හංවැල්ල ට්‍රීට්මන්ට් සෙන්ටර් එකේ කරන්නේ ආයුර්වේද ප්‍රතිකර්ම. ඒ කියන්නේ හෙඩ් වේස්, ෆුට්, ෆුල් බොඩි ට්‍රීට්මන්ට්, ඒ වගේම ස්ටීම් බාත් ප්‍රතිකර්ම, ඒ වගේම කප් ට්‍රීට්මන්ට්, ෆිසියෝതെරපි, කලර් තෙරපි, ඒ වගේ දේවල් තමයි අපි හුඟක් වෙලාවට අර මානසික සාහල කිරීමක් වශයෙන් ලෙඩ රෝග මිල සම්බන්ධයෙන් අපි සාමාන්‍යයෙන් මෙහෙ ට්‍රීට්මන්ට් තියෙනවා. ෆුල් බොඩි ට්‍රීට්මන්ට් එක, ෆුඩ් ට්‍රීට්මන්ට් එක, පැයකමාර ඇතුළත ස්ටීම් බාත් එකක් ඕනනම් ස්ටීම් බාත් එක තියෙනවා. ෆිසියෝതെරපි තියෙනවා. ඉතින් ඔයගලන්ට අපි ආරාධනා කරන සිටිනවා අපි අපේ ළඟට එන්න, ඇවිල්ලා අපේ බලන්න අපේ කොහොමද සත්කාරය කියලා. ඉතින් මගේ කලින් වීඩියෝස් වල මම මගේ ෆෝන් නම්බර්ස් දාලා තිබ්බ කලින් දිනක් වෙන් කරගෙන එන්න. ඇවිල්ලා බලන්න. මම මේ කියපු දේවල් සරලව පැහැදිලි කරේ නිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා හිතනවා. ඒක තමයි ඔයගලන්ට කියලා දෙන්නම්. ආයුර්වේදයේ ගොඩාක් දේවල් තියෙනවා. මේ දේවල් ටිකෙන් ටික අදිරින් අදිර ඉදිරියට යන ගමන් කියලා දෙන්නම්. එතකන් ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.